බෑව අත ළඟ එසරෑන ජීවිතේ සැපෙන්නේ ඔයා ළඟ හොඳයි කඳ ඔයා ගාව නෑනේ ගඳ ගහල රංගලක් උඩ මම ඉන්නේ බලන් අද බුලත් කාලා කටත් රතුයි මුණ සුදුයි තොලුත් රතුයි ඇඟේ පළුත් නැම තුනක් ගන්ද විත්ත කැකිරි දෙකක් ගන්ද පස්කුළු බඩු මිටක් ගන්ද රටක ජුමර දෙකක් ගන්ද වරමැණිකෝ අද නටන්ද වරමැණිකෝ අද නටන්ද ආනංගි ගෙදර අම්මලා නංගිලා නැද්ද? ඉතින් අම්මයි නංගි ට්‍රිප් ගිහිල්ලානේ. එනේ ඉඳයි අපේ ගෙදර යන්න. මී පිරුණු සුවඳ මල්වනේ ආදරය සිනාසෙනු පෙනේ මී පිරුණු සුවඳ මල්වනේ කියමු ලකාවේ අපි අහලා බලමු. අයියෝ වෙලාව කීයද? නලයි කාලයි. ජීවිතය ඔබට දෙහිගෙඩියක් දෙනවා නම් ඔබ ලයිම් ජූස් එකක් හදාගෙන බොන්න. තව දෙහිගෙඩියක් දෙනවා නම් ඒ දෙහිගෙඩිය තව කාත් එක්ක ෂෙයා කරගන්න. හා ඕකේ. තවත් දෙහිගෙඩියක් දෙනවා නම් පොඩ්ඩක් බලන්න කවුද මෙතන මේ දෙහි දෙන්නේ කියලා. ඇයි බං? හැපි බර්ත්ඩේ. thank you. මං ආව බඳින්න කැමතියි. ඔයා මාව බඳින්න කැමතිද? අනේ දරුවෝ ඔයා මට වඩා අවුරුද්දක් බාලයිනේ. එහෙනම් අපි ලබන අවුරුද්ද බඳිමු. එතකොට හරිනේ? සිගරට් එක බීඩි මිටියක් ගල ගාලා කසියේ සිගරට් එක බීඩි මිටියක් ගල ගාලා කසියේ අයියේ ගල ගාලක් නෑ චුක් ගන්න බෑ. ණය චුක් ගන්න නෑනේ ණය සුස් ගන්න. චුස්. හා. ගන්න එච්චර. ඒක චුක් ගන්න මොකන්ද? මන් දන්නේ. පූසා. වා කැමතිද ගොනු කොල්ල එක්ක බදින්න? ගොඩක් කොල්ලෙක් දැන් කාලේ විදිහට අපිට හොන්න බෑනේ බොන්න නැති කොල්ල ඔක්කොම හොරින් හරි බොනවා. මාත් එක්ක බොනවා නම් මං කැමතියි. අඩෝ ලහිරුවා නටනේ බං කවද්ද බං ආවේ? දැන් දවස් දෙකක් විතර නේ බං. එහෙමද? ඔව් බං. මේ කවුද? ගර්ල්ෆ්‍රෙන්ඩ් බං? ඔව් බං. එහෙමද? අඩෝ මේ මට කොල්ලෙක් දෙකත් එක්ක කතා කරලා. හරි ගන්න නෑ. ඔයගේ නම්බර දෙන්න කොට සේව් කරගන්න. සේව් කරගන්නකෝ. හරි මං දැම්ම වෙන්න. අඩෝ බං මේ. මට මේ ගෙදර යන්න වෙලා ඉක්මනට. එහෙමද? අපි පස්සේ දවසක් සෙට් හරි. හෙලෝ කවුද මේ? මං කතා කරන්න කරන්න යාළුවා. එදා රටින් නම් ආවේ. යාද මොකද කරන්නේ? හෙලෝ ඔයා කොහෙද ඉන්නේ? ගෙදර ඉන්නේ.
අපේ නැන්නම්